මල්ලි අපි මේ කන කට්ට හැටියට අපිට දවසක හරියයි නේද මල්ලි? උඩ දෙයියෝ කියලා જાතියක් ඉන්නවනේ අයියේ. අපිට දවසක හරියයි. කවුද මල්ලි ඔබට ඒ බොරුව කිව්වේ? මොකක්ද අයියේ ඒකේ තියෙන බොරුව? දැන් උඹ කිව්වා නේද උඩ දෙයියෝ ඉන්නවා කියලා? ඉතින් උඩ කොහෙද බං දෙයියෝ ඉන්නේ? දෙයියෝ ඉන්න අපේ ගමේනේ. ඈ අයියා දැක්කද? ගමේ දෙයියෝ ඉන්නවා. ගමේ දෙයියෝ ඉන්නවා කියලා මම දැක්කේ නෑ. හැබැයි මං එහෙම හිතනවා ගමේ දෙයියෝ ඉන්නවා කියලා. මොකෝ ගමේ දේවාල නම් කීයක් තියනවද? මල්ලි අපේ ගමේ තියෙන දේවාල වල හැටියට එක දේවාලයකට එක දෙයිය ගාන හිටියත් දෙයියන්ට උඩ ඉන්න වෙලාවක් නෑ. ඒකත් ඇත්ත නේද අයියේ? මල්ලි ඉදිරියේදී අපිට කන්නවත් නැති වෙයි. ඉතින් ඉක්මනට මේ ටික හිටවලා දාමු. දෙයියෝ දෙනකම් බලන් ඉන්න බෑ. ඉක්මනට මේ ටික සුද්ධ කරලා මඤ්ඤොක්ක ටික හිටව ගමු. බත් අන්න රුදල්ල ගෙනාලා සුද්ධ කරාම මේ ටික. වැස්සෙත් නෑනේ මාසායකි. වැස්ස නැතත් කමන්නේ අයියේ. ඊපාර මතකනේ සොත්තිය කරපු වැඩේ. මඤ්ඤොක ගහ කෙලින් දෙද්දිනේ. අල්ලේ යටින් හරගෙන ඉහිල්ලා තිබ්බේ. අපිට ඒකෙන් කොච්චර පාඩුනාද අයියේ? ගිය පාර මං හරක උස්සලා ඔව්. පොලිසිය නොගිහින් බේරුනේ. ඇත්ත. සොත්තියයි වැඩක් කරොත් ආටෝත් දැනෙන්නේ නැති වෙන්නේ නේ කරන්නේ. මල්ලි සොත්තිය මැරෙන්නේ නෑ කියපන්කෝ. කියන කොටම එනවනේ බකල් කකා. ඔව්මනේ එන්න. එන විදියට නම් අදත් හරක් කරගම යනවා වගේ. අයියේ අර සොත්තියත් එක්ක ඩිංගියක් එනව නේද? මල්ලි අපි දැක්කේ නෑ වගේ වැඩ ටික කරගම් බා. අර ටිකයි කදිරයි නේද කොටුවේ ඉන්නේ. මුන් දෙන්න හොඳ බරටම වැඩක් ඈ. මේ ටික්කි මල්ලි කදිරයියත් එක්ක කොටුවට ආවද? ඈ අද වැඩ නැද්ද? කොටුවට නෙමෙයි ආවේ. රවුමට ආවේ. ඈ බලපංකෝ කදිර මල්ලිය මූගේ සද්දේ. දෙන්නේ බලාගන්නේ මූණ අටපට්ටම් වෙන්න. දෙනවදරණින් ඈ. පං බලපංකෝ මේ ඩිංගි. මූනේ බලන්න. මූ කොළඹ ඉඳන් ඇවිල්ලා මූ හිතන්නේ එන්න පොර කියලා. ඔව්. දෙනවා මම කදිරගේ මල්ලි නෙවෙයි නම් ඔව්. අට මුන්නට වෙන්න දෙන්නේ. සොත්තිය කොහෙද මේ යන්නේ? අපි මේ කදිර මල්ලිය උඹෑව බලන්න යනවා බා. උඹේව? ඒ මොකේ සොත්තියයි? අලුත් සතෙක්ද? නෑ කදිර මල්ලියේ. හරකා ගවයා. අයියෝ කදිරයියා. අරකවත් දන්නේ ෂේ. මම හිතුවා කුරුමාණන් අල්ලනකොට හරක් හොරකම යන්න තමා කියලා. කදිර මේ රෝන් ටෝක් දාගෙන ඉන්න එපා ඈ. දෙනවා බලාගනින්. ඔව් ඈ. හරි සොත්තිය අයියා. ඔයා පොඩ්ඩක් නැත්තම් කලබල වෙනවනේ. ඒක නෙමෙයි. අයියයි මල්ලි මේ පාර මොනවද හිටවන්න හිතාගෙන ඉන්නේ? අපි මේ සොත්තියයි මේ පාරත් මඤ්ඤොක්ක හිටවන්න කියලා හිතාගෙන ඉන්නේ. ඈ? මඤ්ඤොක්ක? මල්ලි බැරිද මඤ්ඤොක නැතුව බතල වගේ දෙයක් හිටවන්න? අර මොකද සොත්තියයි? මඤ්ඤොක්ක හිටවන්න නැතුව බත්ල හිටවන්න බැරිද හෙව්වේ? මේකනේ කදිර මල්ලි. මඤ්ඤොක ටික හොරෙන් ගැලුවට පස්සේ ඕගොල්ලොන්ට පොලිසිය ගිහිල්ලා පොලිස් පොතේ ලියන්න ගියාම ඒක වචන පැටලෙනවනේ. අමාරුයිනේ ලියාගන්න මඤ්ඤොක්ක කියලා. බතල හිටෙව්වහම පට්ටම ලේසියිනේ ලියාගන්න. ඒකයි. ගිහින් එන්නම් ඈ. තොට මම